අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් හිටපු පරිවේනාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික සත්පුරුෂ පින්නතුනි පින්නතියනි දූ දරුවනි සූදානම් වන්නේ කිරිමැටියානේ ධර්මදේශනා පින්කම් මාලාවෙහි අදට නියමිත ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ පිළිගැනීම සිද්ධ කරන්නටයි. ඒ අනුව අපි මේ ආරාධනාව නායක හාමුදුරුවන්ගේ අවසරය පරිදි සිද්ධ කරන්නට යෙදුනේ අපේ පඬිත හාමුදුරුවන් වහන්සේට දුරකථනයෙන් කළ ආරාධනාව අපේ හාමුදුරුවෝ අපේ විහාරස්ථානයට මීට පෙර වැඩම කොට නොතිබුණත් බොහෝම කරුණාවෙන් බාරගත්තා. ඒ වගේම උන්වහන්සේ පොරොන්දු පරිදි අද මේ ස්ථානයේ සිද්ධ කරන ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා මේ මොහොතට වැඩමවා වදාලා. ඒ අනුව අපි ඊටාම ගෞරවයෙන් විහාරස්ත මහා සංඝරත්නයේ හැටියට සතර පෙරවේ දායක කාරකාදී සත්පුරුෂ පින්වත් සෑම සියලු දෙනාමත් වශයෙන් අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ පිළිගනිමින් උන්වහන්සේට නිදුක්ව නිරෝගීව চিරාත් කාලයක් මේ සිද්ධ කරන ශාසනික ආගමික ජාතික මෙහෙවර සිද්ධ කරන්නට රත්නත්‍රය ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ වේවා. පඬිත හාමුදුරුවන් වහන්සේ නිදුක් වේවා නිරෝගී සම්පන්නියෙන් යුක්තව දීර්ඝායුෂ වින්දනය කරන්නට ලැබේවා කියලා සාදු නාදයක් පවත්වලා පිළිගනිමු. අද ධර්මානුශාසනාවේ දේශකයාණන් වහන්සේ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පඬිත ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්මදේශක පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර හාමුදුරුවන් වහන්සේයි. උන්වහන්සේට මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා දැහැත්වට්ටිය පිළිගැන්වීමේ කටයුත්ත සිද්ධ කරමින් ඒ ආරාධනාව සිද්ධ කරන හැටියට අද දායකත්වයේ දරන විශේෂයෙන්ම නිස්සංක දේවගේ මහත්මයාට අපි සිහිපත් කරනවා. පින්නතුනි අද දායකත්වයේ පිරිස ඉනෝකා පොතුවිල මහත්මිය සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම විදේශගත සචිනී දියණිය රුහාන් පොතුවිල අනුෂා පොතුවිල දුලක්ෂි ආදිත්‍ය නවීන් යන අය විසින් මියගිය අමරජීව පොතුවිල සෝමා පොතුවිල දෙමව්පියන්ට පින්පිනිසත් සාංශාරික ඥාති හිතවතුන්ට පින්පිනිසත් පවුලේ සැමට විහාරාධිපති නාහිමි ප්‍රදාන සංගරුවනට රණවිරුවන් ඇතුළු සැමට සෙත් පැතීමටත් මියගිය සැමට පින් දීමටත් බාරගෙන තිබෙන්නේ. ඒ අනුව හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ශබ්ද නගලා සාදු නාදයක් පවත්වලා පන්සිල් සමාදන් වෙන්නට নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී
සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහාය වෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝති කිරිමෙටියාන ශ්‍රී සුධම්ම වංශාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි අපේ ගරු කටයුතු මඩකුඹුරු මුල්ලේ විජිතනායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන නිශ්ශංක දේවගේ මහත්මයා ඉනෝකා පොතුවිල මහත්මිය සහ විදේශගතව සිටින සචිරි නදීෂා දියණිය රොහාන් පොතුවිල අනුෂා පොතුවිල දුලක්ෂී ආදිත්‍ය නවීන් යන අය විසින් මිය පල්ලව සපත්වන්ට යෙදුණු අමරජීව පොතුවිල සෝමා පොතුවිල දෙමව්පියන්ටත් සංසාරික සිහි කටයුතු සියලු ඥාතීන්ටත් එවාගේම සියලු සත්වයන්ටත් මියගිය රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නට හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් දොරටුවක් බවට පත්වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. අද ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ සූත්‍ර දේශනාවක් දීඝනිකාය තුන්වෙනි කොටසේ මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව. මේ පින්කම් මාලා බොහෝම ලස්සනයි. ඒ වගේම හරි පිළිවෙලයි ක්‍රමානුකූලයි. මාසයක් තිස්සේ මෙහෙම ධර්ම දේශනා මාලාවක් සූදානම් කරන එකත් දායකත්වයන් එකතු කරගන්න එකත් ලේසි නෑ. නමුත් ඒ සියල්ල පින්නතුණී කරදර බාධා සහිත වුණත් කිසිම දෙයක අඩුවක් පාඩුවක් නැතුව බොහෝම ලස්සනට පිළිවෙලකට මේ උතුම් පින්කම් මාලාව සූදානම් කරගත්තා. අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කාලයකට මත්තෙන් අපිට මේ උතුම් පින්කමට ආරාධනා කළේ. මහා පරිනිබ්බාන සූත්‍රය දීර්ඝ දේශනාවක්. නමුත් පැයකට සීමා කළ දේශනාව හමාර කරනවා.
මේ මහා පරිනිබ්බාන සූත්‍රය ආරම්භ වෙන්නේ මෙහෙමයි. ජීවිතයේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කළා. කතා කළ අවසාන ගාථාවක් මතක් කළා. පරිපක්කෝ වයෝමයිහං. මහන්නි මන් දැන් ගොඩක් වයසයි. පරිත්තං මම ජීවිතං මම ජීවත් වෙන්නේ තව බොහොම ටික කාලයයි. පහායවෝ ගමිස්සාමි මම හෙට වුණත් නුඹ ලතහැලා දාලා යන්න පුළුවන්. කතං මේ සරණ මත්වනෝ හැබැයි මම නම් මගේ පිහිට හදාගත්තා කිව්වා. මේ ගාථාව දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරවන්ට කතා කළා. කතා කළ කිව්වා ආනන්ද පාත්‍ර සීරු සියල්ල සෝදානම් කරන්ට අපි යමුකෝ ගිජ්ජකූට පර්වතයට. ගිජ්ජ කියන්නේ පින්නතුනි ගිජුලිහිණියට. කූට කියලා කියන්නේ පර්වතයට. ඒ පර්වතයේ බැලු බැලු බෙඩ පේන ගිජුලිහිණියගේ ඔළුවක් වාගේ. ඒකයි ගිජ්ජකූට පර්වතය කියන්නේ. ඉන්දියාවේ ගියපු අම්මලා තාත්තලා මෙතන ඕනතරම් ඉන්නවා මතක ඇති. ඒ ගිජ්ජකූට පර්වතයේ මුදුනේ තියෙනව පින්නතුනි ගල් කුටියක්. ඊට පහළින් තව ගල් කුටියක් තියෙනවා. මේ කුටි දෙකම බුදුරජාණන් වහන්සේටයි ආනන්ද හඳුරන්ටයි හදලා දුන්නේ කොසල් මහරජුරෝ. අදටත් ඉන්දියාවේ යන ඇත්තෝ එතෙන්ට ගියා මිටිපන්දමක් පහනක් හරි පත්තු කරනවා භාගතුන් වහන්සේ සමාපatti සුවයෙන් සුළු මොහොතක් හරි මේ ස්ථානේ වැඩ හිටියානේ කියලා. අන්නේ ගිජ්ජකූට පර්වතයට වැඩම කරපු වෙලාවේ තමයි අජාසත් රජුරවන්ට අදහසක් ඇති වුණේ වජ්ජීන් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. එතුමා මේකව තමන්ගේ ඇමැතුමාට කවුද වස්සකාර කියන වස්සකාර මට මේ නිකන් ඉන්නකොට කල්පනාවක් ඇති වුණානේ මොකද්ද මට එතුණාකෝ වජ්ජීන් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. හැබැයි දිනයිද පරදීද කියලා හරියටම කියන්න බෑ. ඒක කියන්න පුළුවන් එකම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඒ නිසා වස්සකාර මේ දිනවල බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ ගිජ්ජකූට පර්වතයේ. ඔබ ගිහිල්ලා අහගෙන එන්න වජ්ජීන් එක්ක මම යුද්ධ කළොත් දිනයිද පරදීද කියලා. වස්සකාර ගියා. ඒ යනකොටත් පින්නතුනේ ආනන්ද හාමුදුරුව වටාපත අරගෙන බුදුහාමුදුරුවන්ට පවන් සලනවා. ඒකෙන් තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය. ආයි මතක තියාගන්න ඔය ඇත්තන්ගෙත් මගෙත් මේ බුදුහාමුදුරුවෝ ජේතනාරාමයට වඩින්නේ නැහැ පින්නතුනේ. මේ ජේතනාරාමෙන් පිට වුණු අවසාන දවසයි. මේ කෙලවර කොතනද? පින්නතුනි කුසනානානුවරයි. මේ වඩින්නේ කුසනානානුවරට. ආයි කවදාවත් බුදුහාමුදුරුවෝ ජේතනාරාමයට වඩින්නේ නැහැ. ත්‍රිපිටකයේ තියෙන සංවේදීම දේශනාව තමයි පින්නතුනි මහා පරිනිබ්බාන සූත්‍රය. මේ අවසන් ගමනයි භාගතුන් වහන්සේ පින්නතුනි වඩින්නේ නිවන් පුරයටයි මේ වඩින්නේ. එදා වස්සකාර ඇවිල්ලා කියන බුදුහාමුදුරුවනේ අන්න අජාසත් රජුරෝ සූදානම් වජ්ජීන්නක යුද්ධ කරන්න දිනයිද පරදීද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ පරදිනවා කියලා. ඇයි? අජාසත් මතක තියාගන්න වජ්ජීන්නක යුද්ධ කරන්න පුළුවන්. දිරන්න බෑ. හේතුව තමයි පින්නතුන් අපි දහම්පසල කාලේ ඉගෙන ගත්තා සප්ත අපරිහානීය ධර්මයක්. සප්ත කියන්නේ 7ක්. අපරිහානීය කියන්නේ පිරිහෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැති කරුණු 7ක් තියෙනවා කාගාවද? වජ්ජීන් සතුව. 1. වජ්ජීන් කවදාවත් පින්නතුනි සමගියෙන් රැස් වෙනවා සමගියෙන් විසර යනවා. ඕකේ 1. එබඳු රාජ්‍යයක් කවදාවත් කාටවත් පරද්දන්න බෑ. ගෙදරක වුණත් එකට පින්නතුනි කෑම කන්න ඕනේ. එක එක වෙලාවට අඩුමතර මෙතුන් වල එක වේලක් හරි පින්නතුනි එකට ඉඳගෙන පින්නතුනි කෑම කන්නට ඕනේ. මොකද එතන සියලු සාකච්ඡා සිද්ධ වෙන තැනක්. ප්‍රශ්න තියෙනම් පින්නතුනි කතා කරන්න පුළුවන්. ඒ මේකට කෑම කනකොට සමගියත් සඳහා පවතිනවා. වජ්ජීන් දෙවිනි කාරණාව තමයි නොපෙනූ නීති පනවන්නේ. පනෝපු නීති ටික තමයි ඒ විදිහට ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නේ. වජ්ජීන් කවදාවත් අනුන්ගේ රාජ්‍ය වලින් බලහත්කාරයෙන් කුල කුමාරිකාවන් පැහැරගෙන අවිල්ල පදිංචි කරවීම සිරිතක් වජ්ජීන් සතුව නැහැ. ඉස්සෙල්ලා පැවතගෙන කුල සිරිතක් පොදු සිරිතක් තියෙනව නම් ඒ කුල සිරිත පොදු සිරිත සියල්ල ඒ විදිහටම පවත්වාගෙන යනවා. ඉතින් මේ විදිහට සප්ත අපරිහානීය ධර්ම මතක් කළාම බුදුහාඳුරු මතක් කළා වස්සකාර මේ ටික ගිහිල්ලා කියන්න අජාසත්තට. එතකොට අජාසත් තීරණයක් ගනි. යුද්ධ කරනවද නැද්ද කියලා. අනේ පින්නතුනි අජාසත් රජුරු වජ්ජීන් එක්ක යුද්ධ කරන එක නතර කළා. ටික දවසක් බුදුරජාන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුරු වැඩම කළා. තව ලස්සන දුප්පත් ගමක් තිබුණා අම්බලට්ටිකා කියලා. දැන් මේ ගමින් ගමට වඩිනවා. අම්බලට්ටිකාවට වැඩි වෙන කවුරුවත් බලන්නේ නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න. සරියුත් මහරහතන් වහන්සේ ඈතම දැක්කා
බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. දැකලා පාත්‍ර සිවුරු සියල්ල පිළි අරගෙන සරියුත් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ කොහෙද මේ වඩින්නේ කියලා ඇහුවා. සාරිපුත්ත ආනන්දට කියන්න එපා මම මේ නිවන් පුරයට පරිනිර්වාණයට වඩින ගමන් කිව්වා. කුසිනානානුවරට. එතකොට තමයි පින්නතුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවේ ඉස්සෙල්ල පින්වන් පාන්නේ මමද එහෙම නැත්නම් ආනන්ද හඳුරෝද කියලා. පින්නතුන් හැමදෙනාම දන්නවා ඕනම ශාසනයක භාගතුන් වහන්සේට කලින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පින්වන් පානවා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාඳුරන්ට මතක් කළා ස්වාමීනි ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා මේ පැතුම සපේ ඔබ වහන්සේ ඉදිරිපිටදී. ඒ නිසා ස්වාමීනි මේන් මතු කවදාවත් ඔබ වහන්සේ මාව දකින්නෙත් නැහැ මම ඔබ වහන්සේ දකින්නෙත් නැහැ. බුදුහාන්නේ ඔබ වහන්සේට කලින් මම නිවන් පුරයට යනවා. පින්වන් පානවා. බුදුහාඳුරහනව සාරිපුත්ත කොහෙද පින්වන් පාන්නේ? බුදුහාඳුරවනේ ගෙදර. ඇයි සාරිපුත්ත ගෙදර පින්වන් පාන්නේ? බුදුහාඳුරවනේ මගේ අම්මා මිත්‍යා දෘෂ්ටිකයි කිව්වා. බුදුහාන්නේ අම්මට බණ කියන්න ඕනේ. නාලක කියන උපන්ගමට වැඩම කළා. වැඩම කළ පින්නතුන්ට මතකයි සරියුත් මහරහතන් වහන්සේ අම්මට බණ කිව්වා. අම්ම සෝවාන් ඵලෙ පිහිටෙව්වා. සෝවාන් වෙච්ච කෙනෙකුට ලැබෙන බරපතල තුනක් තියෙනවා. එක සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. දෙක සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් මිත්‍යා දෘෂ්ටික අම්ම කෙනෙක් කුසේ උපදින්නේ නැහැ. තුන සෝවාන් වෙච්ච කෙනෙක් නැතේ බවන් අට්ඨමං ආදියන්ති අටවෙනි ආත්මභාවයක උපදින්නේ නැහැ. අම්මාට තිබුණු ණයෙන් බණ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ණයෙන් නිදහස් වුණා. පින්වත්නි පින්නතුන්ට මතකද සාරිපුත්ත මහරහතන් වහන්සේට ගෙදරදී හැදුනා ලෝහිත පක්ඛන්දිකා රෝගේ. දේශනාවේ කියනවා එක භාජනයක ලේ පිරෙනකොට ඒ භාජනය අස්කරනකොටම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා. ඒ තරම් ලේ ගියා. ලේ පිට වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයෙන්. ඒත් පින්නතුනි පිරිනිවන් පාන සුළු මොහොතකට කලින් සරියුත් මහරහතන් වහන්සේ කතා කළා මල්ලිට. මල්ලි තමයි චුන්ද හාමුදුරුවෝ. කතා කළොක මල්ලි චුන්ද මම මේ මෙච්චර කාලයක් පොරොපු දෙපට සිවුර. අපිට තියෙනවනේ තුන් සිවුරක්. තුන් සිවුර කියන්නේ දෙපට සිවුරයි තනිපට සිවුරයි අඳනෙයයි. සරියුත් මහරහතන් වහන්සේගේ දෙපට සිවුර දුන්න මල්ලිට දෙලකෝ මල්ලි මේක ඇඟේ තිබුණොත් මං ආදාහනය කරනකොට පිච්චෙනවා. ඒ නිසා මල්ලි මේ දෙපට සිවුර අරන් තියන්න මම පිරිනිවන් පෑමට පස්සේ මේ ශාසනයේ කවුරු හරි කමක් නැහැ. සිවුරු අඩු භික්ෂුවක් හොයලා ඒ භික්ෂුවට මේ සිවුර පූජා කරන්නට. දෙපට සිවුර මල්ලට දීලා තනිපට සිවුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුළු ශරීරයෙන් වහගත්තා. මේ සිවුරෙන් පින්නතුනි මුළු ශරීරය වහන්න පුළුවන්. ඒ කියන්නේ හිසේ සිට පාදාන්තය දක්වා වහන්න පුළුවන්. වහගෙන සියලු සංස්කාරයන්හි අනිත්‍යභාවයේ මෙනෙහි කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සදහටම දෙනෙත් පියාගෙන නිවන් පුරයට පින්නතුනි වැඩම කළා. සරියුත් මහරහතන් වහන්සේගේ දේහයේ දින 7ක් තිබ්බා. මිනිස්සුන්ට පුෂ්පෝපහාර පිණිස. 7 වෙනි දවසේ සෙවන්දරා මුල් මිටි වලින් උන්වහන්සේගේ දේහය නැත්තම් චිතකයට පින්නතුනි ගිනි දැල්ලුවා. ගින්න නිවුණා. චුන්ද හාමුදුරුවෝ මල්ලි තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා සුදු පාර පෙරහන් කඩේකට එකතු කළේ. එකතු කළ ගෙනත් දුන්න කාටද? මේ ශාසනයේ අවුරුදු 150ක් ජීවත් වෙච්ච අනුරුද්ධ මහරහතන් වහන්සේට. බක්කුල මහරහතන් වහන්සේ හැරුණකොට මේ ශාසනයේ වැඩිපුරම කාලය ජීවත් වුණේ අවුරුදු 150ක් අනුරුද්ධ මහරහතන් වහන්සේ. පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා ගෙනවෙත් දුන්න කාටද? ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවෝ ඒ සියලුම ධාතුන් වහන්සේලා ගෙනවෙත් දුන්න කාටද? ලෞතර බුදුරජාන් වහන්සේට. අන්න එදා තමයි බුදුහාමුදුරුවෝ භික්ෂූන් ඉදිරිපිට කියනවා මහණෙනි අතින් අතටපත් වී මගේ අතට ආවේ නුඹලගේ ජේෂ්ඨ සහෝදරයාගේ ධාතුන් වහන්සේලා. මහණනි මතක තියාගන්න නුඹලට අද තේරෙනවද ශාසනයේ ලොකු හිස් බවක් තේරෙනවා කියලා. මතක තියාගන්න මහණෙනි මේ ශාසනයේ දැවැන්ත වෘක්ෂයක් නම් ඒ දැවැන්ත වෘක්ෂයේ දකුණු අත්ත අද සදහටම කඩාගෙන වැටෙනවා කිව්වා. ගහක දකුණු අත්ත කඩාගෙන වැටෙනා මේ පැත්ත පලාතම පාළොයි. මහණෙනි සාරිපුත්තට මේ ශාසනයේ උපදින දරුවන්ට දෙන්න බැරි කිරි විතරයි. අම්මා කෙනෙක් ළඟ තියෙන සෑම ගුණයක්ම සාරිපුත්‍රයන් වහන්සේ ළඟ තියෙනවා. භික්ෂුවක් නම් මෙසේ වෙතුයි කියලා ආදර සම්පන්නව ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් එකද භික්ෂුවක් කරින්නව නම්
වෙන අන් කවරෙක්වත් නෙවෙයි මහන්නේ සාරිපුත්‍රයන් වහන්සේය. මේ සමස්ත ගුණකඳ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සියලුම ධාතුන් වහන්සේලා දුන්න කාටද? ලිච්ඡවීන්ට. දීලා කිව්වා එකම එක දාගැබක් හදලා මේ සාරිපුත්‍රයන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා තන්පත් කරන්නට ඒ සෑයට චෛත්‍යයට නම් කරන්න සාරිපුත්ත නම් වූ මහසයයි කියලා. ඇයි අනාගතයේ මිනිස්සු වන්දනා කරાવી සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තන්පත් කළ තියෙන මහසයයි කියලා බොහොම ගෞරවයෙන් වන්දනා කළ පින් සිද්ධ කරගනී. පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආදාහන කටයුතු කරලා සති 2යි ගියේ මුගලන් මහරහතන් වහන්සේත් පිනිවන් පෑවා. ළඟම සිද්ධ වුණා. උන්වහන්සේලා දෙනම පිනිවන් පාලා මාස 6කට පස්සේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනි පිනිවන් පෑවේ. දැන් කෙසේ හෝ වේවා ඒ සියලු ආදාහන කටයුතු ඉවර කළා අම්බලට්ටිකාවෙන් ඊට පස්සේ බුදුහාමුදුරු වැඩම කළා. තව ලස්සන දුප්පත් ගමක් තිබුණා නාදිකා කියලා. නාදිකා. ඒ නාදිකා ගමට වැඩපු වෙලාවේ තමයි ආනන්ද හාමුදුරු වහන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉස්සර මේ නාදිකා ගමේ ගොඩාක් මිනිස්සු ජීවත් වුණා. බුදුහාන්නේ දැන් ගොඩක් මිනිස්සු අඩුයිනේ. ඇයි බුදුහාඳුනේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ? බුදුහාඳුරු මතක් කළ ආනන්ද අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. දැන් බුදුහාඳුරු පිනිවන් පාලා අවුරුදු 2569යි. ඒ 2569ට 100ට එක ගානේ අඩු කරලා බැලුවාම අද කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 80යි. තව අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10යි. පින්වත්නි, ආයුෂ අඩු උනේත් ලෙඩ වැඩි උනේත් කුමක් නිසාද? ගව ඝාතන නිසා. හරක් මරන්න පටන් ගත්තනේ. ඇයි පින්නතුන්ට මතකනේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ බ්‍රාහ්මණවරු පිරිසක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිස්සුන්ට ලෙඩ වැඩි වෙන්නත් ආයුෂ අඩු වෙන්නත් හේතුව මොකද්ද කියලා ඇහුවා. බුදුහාඳුර උත්තර දුන්නේ ගව ඝාතනය. ඉස්සර මිනිස්සු මොන සතා මරාගෙන කෑමත් මිනිසුනේ ගවයා මරාගෙන කෑවේ නැහැ කිව්වා. මේ බුදුහාඳුර මතක් කරන්නේ. කන්න මස් නැතිකොට මිනිස්සු අහිංසක ගවයාත් මරාගෙන අන්තිමට කන්න පටන් ගත්තා. ගවයා මරව පළවෙනි දවසේ ඒ මිනිස්සයා තමන්ගේ වම් අතින් අල්ලගත්ත හරකගේ අඟ දකුණු අතින් ගත්ත මන්නේ අරගෙන හරකයි බෙල්ලට පළවෙනි වතාවට මන්න පහර ගාපු දවසේ පින්නතුනි හරක ඇඬුවා. හරකයි කඳුළු මහ පොළවට වැටුණා. හරකයි කඳුළු වලින් මේ පොළව තෙත් වෙලා යම් තැනක හරකයි කඳුළු නතර වෙලා තියෙනවද? එතන තමයි තියෙන්නේ පින්නතුනි පොළවේ සාරය. පින්නතුන්ට මතකද ඉස්සර පොළවේ සාරය තිබුණේ පොළව උඩ. දැන් තියෙන්නේ පොළවේ සාරය පොළව යට. කාගේවත් වරද නෙවෙයි අපේ වරද. හරක් නිකන් අඩන්නේ නැහැ. ගවයෝ නිකන් අඩන්නේ නැහැ. හරක්ගේ කඳුළු වලින් මේ පොළව තෙත් වෙන්න හොඳ නැහැ. බුදුහාමුදුරු දේශනා කළා ගවයා මරන්න කලින් ලෙඩ තුනයි මිනිස්සුන්ට තිබුණේ. ඒ තමයි කාම ආසාවයි පිපාසයයි බඩගින්නයි විතරයි. අන්තිමට ඒ ලෙඩ තුන තමයි කිව්වා අට්ඨානවති මාගමුන් 98ක් රෝග 99ක් ව්‍යාධි. ලෙඩ තුන තමයි පින්නතුනි 98 බවට පත් උනේ. බණපොතේ වචනයක් ආවේ අට්ඨානවති මාගමුන් කියලා. ඒ සමතක තියාගන්න අපි අධර්මිෂ්ඨ වෙන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා කෙලෙස් බහුල වෙන්න ඉක්මනට පින්නතුනි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. පින්නතුන් අහලා තියෙන ඉස්සර කුක්කුට සම්පාත ක්‍රමයට මිනිස්සු ජීවත් වුණා. කුක්කුට සම්පාත කියන්නේ කුකුලෙකුට වහලකින් වහලකට පියාඹන්න පුළුවන් තරමට ළඟ පින්නතුනි ගෙවල් තිබුණා. දැන් එහෙම නැහැ. ඒකෙන්ම තේරෙනවා පින්නතුනි ආයුෂ අඩුයි කියලා. බුදුරජාන් වහන්සේ මතක් කළා ගවය මැරුවට පස්සේ ලෙඩ වැඩි වුණා, ආයුෂ අඩු වුණා. ක්‍රමක්‍රමයෙන් ආයුෂ අඩු වෙලා තමයි කිව්වා මේ தത്വයට පින්නතුනිපත් උනේ. අනිත් එක චක්කවර්ති සීනාද සූත්‍රයේදී බුදුහාඳුරු මතක් කළා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්බලං. වැඩිහිටියන්ට දෙමව්පියන්ට සලකපු කාලේ බුදුහාඳුරු දේශනා කළා සීනාද සූත්‍රයේදී මිනිස්සුන්ගේ ආයුෂ තිබුණ පින්නතුනි අවුරුදු 200ට. අද බස් එකක සීට් එකක් දෙන්නේ වැඩිහිටියෙකුට. ඇයි? අභිවාදන සීලිස්ස. අභිවාදන කියන්නේ වඳිනවා. සීලිස්ස කාටද? සිල්වත් ගුණවත් උතුමන්ට ශ්‍රමණක් බ්‍රාහ්මණන් වදිනකොට පුදනකොට චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ධර්ම හතරක්
වැඩෙනව මොකද්ද? ආයු වන්නෝ සුඛං බලං. වැඩි හිටියන්ට සලකනකොට ආයුෂ පින්නතුනි වැඩි වෙනවා. ඒ පින්නතුන්ට මතකනේ විසාකාව පතිකුලයට යන්න කලින් තාත්තා කලින් දවසේ දුව ඇඳේ වාඩි කරගෙන කිව්වේ මොකද්ද? දුවේ මතක තියාගන්න අවවාද 10ක් දුන්නනේ. එකක් තමයි දුවේ මතක තියාගන්න හෙට ඉඳලා නුඹ ඉන්නේ අපේ ගෙදර නෙවෙයි. මහත්තයා ගෙදර. නැන්ද මාමයා ගෙදරනේ. ඒ නිසා දුවේ නැන්ද මාම නිතර ගැවසෙන තැන් වල ඉන්න එපා. දුවේ මතක තියාගන්න විසාකාවෙනි මහත්තයාගේ අම්මයි තාත්තයි එකට කවදාවත් වාඩි වෙන්නවත් එපා. එතනින් කිව්ව මොකුත් නේ විසාකාවෙනි දුවේ වැඩි හිටියන්ට ගරු කරන්න කිව්වා. ඉතිසා විසාකාව 120ක් පින්නතුණු ජීවත් වුණා. එච්චර හොඳ පින්නතුණු උපාසිකාවක්. දෙමව්පියන්ට වැඩි හිටියන්ට හොඳට පින්නතුණු සලකපු ගරු කරපු කෙනෙක් බව පින්නතුන්ට මතකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා ආයුෂ වැඩි වෙන කාලයක් නෙවෙයි ආනන්ද මේ ආයුෂ අඩු වෙන කාලයක්. මේ නාදිකා ගමේදී පින්වත්නි භාගතුන් වහන්සේට මුණ ගැහුණ දාසියක්. කවුද? පුන්නා. පුන්නා දාසිය කියලා කියන්නේ අනාථ පින්ඩිතුමා ගෙදර වැඩ කරන දාසිය. ඒක ලස්සන කතාවක්. පින්නතුනි දැන් මේ වස් කාලේනේ වස් කාලයක් ගත කරන්න අපේ බුදුහාමුදුරුවෝ කැලෑවට වඩින්න සූදානම් වුණා. මේක ආරංචි වුණා අනාථ පින්ඩික සිටුතුමාට. එතුමා ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට ආරංචියක් ආව කැලෑවට වඩිනවා කියලා 3 මාසයකට වඩින්න එපා කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා නෑ. කවුරු කිව්වත් මගේ ගමන මම නවත්තන්න බෑ මම යනවා. මං යන්නේ 3 මාසයකට 3 මාසකින් පස්සේ මං ආපහු එනවා. වඩින්න මෙපා කිව්වා. නෑ. මම කවුරුවත් කියන දෙයක් අහන්නේ නෑ කිව්වා. එදා පින්නතුනි අනේපිතුමා ගෙදර ගිය වෙලාවේ කල්පනා කරගෙන ඉන්නකොට මේක දැක ගෙදර වැඩ කරන දාසිය කවුද? පුන්නා. පුන්න මේක දැකලා අනේපිතුමාගෙන් අහනවා සිටුතුමනි වෙනද පන්සලට ගිහලාම සතුටින් ඉන්නවනේ. අද මොකද දුකෙන් ඉන්නේ? බලන්න පුන්නා බුදුහාමුදුරුවෝ අපිව දාලා වඩින්න හදන්නේ කො 3 මාසයකට. මම නම් ආයි 3 මාසයක් යනකම් ජේතවනාරාම පැත්ත පළාත යන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ තමයි පුන්නාදාසි අහන්නේ සිටුතුමනි භාග්‍යවතුන් වහන්සේ වඩින ගමන මම නතර කළොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. අවිතුමා කියනවා පුන්නා භාග්‍යවතුන් වහන්සේ නතර කළොත් අද ඉඳලා මේ ගෙදර දාසිභාවයෙන් නොම නිදහස් කරනවා කිව්වා. පුන්නා දාසිය පින්නතුන් අහලා ඇති සුදු ඇඳගෙන කොණ්ඩේ පීරගෙන ලස්සනට පින්නතුන් ජේතවනාරාමයට ගියා. ගිහලා බුදුහාමුදුරුවන්ට මැදලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා වෙනුවෙන් ඉන්න මා වෙනුවෙන් නවතින්න මා වෙනුවෙන් නවතින්න කිව්වා. සිතුම අහනවා භාග්‍යවතුන් වහන්සේ අහනවා පුන්නා දැන් මම නැවතුණා කීමකෝ නුඹට මොනවද ලැබෙන්නේ කියලා ඇහුවා. මට මොකුත් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන් නතර කළොත් මම අද ඉඳලා මැරෙනකම් පන්සිල් ලකිනවා කිව්වා. මං අද ඉඳලා මැරෙනකම් පන්සිල් ලකිනවා කිව්වා. මේ බුදුහාමුදුරුවෝ සාදු 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 පුන්නා පොරොන්දු වෙනව නම් මට මැරෙනකම් පන්සිල් ලකිනවයි කියලා එහෙනම් මගේ ගමන මම නවත්තන්නම් කිව්වා. බුදුහාමුදුරු ගරුකලේ පුන්නටද? නෑ බුදුහාමුදුරු ගරුකලේ පන්සිල් වලට. ඒකෙම තේරුම් ගන්න පින්නතුනේ පන්සිල් වලටත් මේ බුදුහාමුදුරුවෝ 3 පාරක් සාදු කිව්වා. ඔය ඇත්තෝ පෝදා රකින්න 8 සිල් වලට බුදුහාමුදුරුවෝ කී පාරක් සාදු කියයිද? පෝදා රකින්න 10 සිල් වලට බුදුහාමුදුරුවෝ කී පාරක් සාදු කියයිද? එතකොට සීලය කියන්නේ මතක තියාගන්න නිකන් වාඩි වෙලා ඉන්න මිනිස්සෙක් ළඟ දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මමත් වාඩි වෙලා ඔයත් දැන් වාඩි වෙලානේ. අපි ළඟ සිල් තියෙනවයි කියලා දැන් කාට හරි පින්නතුනි බල්ලා බාහිරව කියන්න පුළුවන්? බෑ. මිනිස්සුන්ගේ සිල් මෙහෙමමයි ඉන්න බෑ පින්නතුනි. දේශනාවේ කියනවා සක්‍රීය පුජ්‍යලයක් තුල මිසක නිකන් වාඩි වෙලා නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල සීලේවත් දහමවත් දකින්න බෑ. අපි කවුරුත් හොඳයි මමත් හොඳයි ඔයත් හොඳයි අපි කවුරුත් හොඳයි පින්නතුනි මෙහෙම වාඩි වෙලා ඉන්නකම් අපේ ස්වභාවය බලන්න ඕනේ. මෙතනින් නැගිටලා ගියාට පස්සේ බුදුහාමුදුරු දේශනා කළා ජීවිතයේ දුර්වලතාවයේ මතුවෙන්නේ කොතනද? එතන තමයි තියෙන්න ඕනේ සීලය. එතන තමයි තියෙන්න ඕනේ පින්නතුනි දහම. නැතෝ මේ වාඩි වෙලා තව පැයක් මෙහෙම වාඩිලා බණ ඇහුවත් පින්නතුනි අපෙන් කාටවත් කරදරයක් වෙන්නේ නෑ. පින්නතුනි මෙහෙම වාඩිලා හිටියාම ඉබේටම පින්නතුනි සීලය ආරක්ෂා වෙනවනේ. නමුත් මේක සීලයද? නෑ. නිෂ්ක්‍රීය පුජ්‍යලෙ තුල සීලය දකින්න බෑ. සක්‍රීය වෙන්න ඕනේ මිනිස්සුන්ගේ දුර්වලතා. පින්නතුනි අද අපි මෙහෙම හිටියට ඔයත් හෙට වැඩ කරන්නේ සමාජයත් එක්ක. සමාජයත් එක්ක වැඩ කරනකොට තමයි දුර්වලතා කේන්ති යන්නේ, දුස්සීලකම් මතුවේ, රාගේ මතුවෙන්නේ, කාමේ මතුවෙන්නේ සමාජයත් එක්ක වැඩ කරනකොට.
අන්නේ දුර්වලතාවයේ මතුවෙන්නේ කොතනද? එතන තමයි තියෙන්න ඕනේ මොකද්ද? සීලය. ඉතින් මතක තියාගන්න මේ වාඩිලා බණක් අහන සීල් ගන්න එපා කියව නෙමෙයි පින්නතුනේ. මේකෙන් තේරුම් ගන්න ඕනේ නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල සීලය දකින්න බෑ, සක්‍රීය වෙන්න ඕනේ පින්නතුනේ මේ තුල සීලය දකින්න. දැන් අපි හිතමුකෝ උප්පත්තියෙන් කතා කර බැරි මිනිස්සෙක් ඉන්නවා. කතා කරගන්න බෑ. මුසාවාද බෑ. පිසුනා වාච බෑ. පරුසා වාච වචනයෙන් සිද්ධ නෙකුදු වරදක්ක සිද්ධ වෙන්නේ මිනිස්සයාගෙන්. අපිටත් වඩා වචනේ සංවරයි. මං අහන්නේ ඒක සීලයද? නෑ. ඒ සංසාරේ කරගත්තු මොකද්ද දුර්වලතාවයක් නිසා දැන් කතා කරගන්න බෑ. ඒ නිසා සීලයක් රැකෙනවා. මොකද්ද? වචනේ සංවරයි. නමුත් පින්නතුනි ඒ සීලය නිර්වාණයට හරවන්න පුළුවන්ද බැරිද? බෑ. ඒ සක්‍රීය පුජ්‍යලතු රැකෙන සීලයක් නෙවෙයි. ඒ නිෂ්ක්‍රීය පුජ්‍යලතු රැකෙන සීලයක්. දැක්කනේ? එතකොට තේරුම් ගන්න ඕන ලස්සන කාරණාවක් තමයි පින්නතුනි මේ වාඩි වෙලා බණක් අහන්න එපා. ඒ ටික කිව්වනේ මේ මතක තියාගන්න. වරදවා තේරුම් ගන්නට එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සක්‍රීය වෙන්න ඕනේ මිනිස්සුන්ගේ පින්නතුනි සිල් දකින්න සිල් මනින්න. ඒකයි කිව්වේ අපි කවුරුත් හොඳයි වාඩි වෙලා ඉන්නක නැත්නම් ඔය පූසොත් තියෙන ෂෝක් එකට මීයල්නකොට පූස හොඳයි ඉතින් මීයල්නකම් පූස කැටි බලන්න ඕනේ මීයල්ලා ගත්තට පස්සේ ඒ වගේ පින්නතුනි අපිත් හොඳයි වාඩි වෙලා ඉන්නකම් අපේ හැටි බලන්න ඕනේ මෙතනින් නැගිටලා ගියාට පස්සේ දැන් පන්සලක උනත් ගෙදරක උනත් බණකින් පස්සේ කැම ටිකක් නැත්තම් පින්නතුනි කේක් කෑල්ලක් කිරි පැකටයක් මොකක් කරි දෙනවමනේ ඒක ගිහිල්ලා පොලිමට පිළිවෙලකට ගන්න බැරි නම් පින්නතුනි එතන සීලේ නෑ එකක් දෙනකොට දෙකක් ගන්නව නම් පොලින් කඩනව නම් දෙකක් දෙනකොට තුනක් කිලනවා නම් ඒව හොඳ නෑ ඉතින් පින්නතුනි ඒ යන්නේ හොඳට පැයක් බනහලා ඒ මිනිස්සුනේ පොලිමට යන්නේ ඒ මිනිස්සුනේ ගිහිල්ලා පින්නතුනි දෙක තුන ඉල්ලන්නේ එතකොට වාඩිලා ඉන්නකොට මිනිස්සු හොඳයිනේ සක්‍රීය වෙනවා නැගිටිනවා පොලිමට යනවා අන්න එතකොට තමයි දුර්වලතා මතුවෙන්නේ මේ උදාහරණයක් මතක් කළේ ඒ සක්‍රීය වෙනකොට තමයි අපි කාගේ දුර්වලතා පින්නතුනි මතුවෙන්නේ ටික දවසක් බුදුරජාණන් වහන්සේ නාදිකා ගමේ වැඩ ඉඳලා ඊට පස්සේ පින්නතුනි බුදුහාමුදුර වැඩම කළා තව ලස්සන රාජ්‍යයක් තිබුණ මගධ රාජ්‍යය කියලා මගධ ඒ මගධ රාජ්‍යයට වැඩම කළාට පස්සේ බුදුහාමුදුර මතක් කරනවා ආනන්ද මේ මගධයට හරියට තවතිසා දිවි ලෝකෙන් භාගයක් කඩාපාත්තලා වගේ කිව්වා. ඇයි ඒ තරම් මගධේ ලස්සනයි. පින්නතුනි මගධේ අදටත් මිනිස්සු ලස්සනයිනේ. ඉන්දියාවේ තමයි ලස්සන මිනිස්සු ඉන්නේ එකම රට. ඉන්දියාවේ තමයි අවලස්සන මිනිස්සු ඉන්නේ එකම රට. ඉන්දියාවේ තමයි සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ එකම රට. ඉන්දියාවේ තමයි දුප්පත් මිනිස්සු ඉන්නේ එකම රට. ඉන්දියාවේ තමයි දුක් විඳින මිනිස්සු ඉන්නේ එකම රට. ඉන්දියාවේ තමයි සැප විඳින මිනිස්සු ඉන්නේ එකම රට. අන්ත දෙක දුක සැප ලස්සන අවලස්සන දුප්පත් පොහොසත් මේ අන්ත දෙක නොවෙනස්ව තියෙන එකම රටක් තියෙනවා නම් කොහෙද? ඉන්දියාව. ඒ වගේ රටක විතරයි බුදවරු පහළ වෙන්නේ. ඇයි පින්නතුනේ එතකොට බුදුහාඳුරන්ට බණ කියන්න හරි ලේසි. ඇයි හැම જાතියකම මිනිස්සු ඉන්නවනේ. දුකක් ගැන කියනකොට දුක් විඳින මිනිස්සු පේන්න ඉන්නවා. සැපක් ගැන කියනකොට සැප විඳින මිනිස්සු පේන්න. බුදු කෙනෙක් ලෝකෙට යමක් දේශනා කරනවා නම් මතක තියාගන්න ඒ தত্ত্বය ලෝකයේ මිනිස්සුන්ට ප්‍රකටව දකින්න තියෙන්න ඕන නැත්නම් මිනිස්සු ඒ දහම් පිළිගන්නේ නැහැ. ඉන්දියාවේ එහෙම නෙවෙයි ඉන්දියාවේ අදට ගියත් මතක තියාගන්න ඒ தත්ත්වය එහෙමයි. ඒසයි ඉන්දියාව කවදාවත් පින්නතුන් බුදුරු අතහරින්නේ නැහැ. ඒ ලස්සන දුප්පත් පොහොසත් ලස්සන අවලස්සන ඒ වගේම සැප දුක මේ අන්ත දෙක එක හා සමානව නොවෙනස්ව පින්නතුනි විදින එකම රට තමයි ඉන්දියාව. බුදු නෙවෙයි සත්බුදුරු එකපාර මේ ලෝකෙ පහළ වෙලා ජාති ජරා ව්‍යාධි මරණ ගැන කිව්වත් මතක තියාගන්න ඒ தත්ත්වයේ මිනිස්සුන්ට ප්‍රකටව දකින්න නැත්නම් මිනිස්සු ඒක පිළිගන්නේ. ඉතින් පින්නතුනි ව්‍යාධියක් ගැන කොච්චර කිව්වත් ව්‍යාධියට පත්තන මිනිස්සු පේන්නේ නැත්නම් මිනිස්සු ඒක පිළිගනීද? නෑනේ. පිළිකාර හොල ගැන මෙහි ඉඳන් කතා කළාට වැඩක් නෑ. අපි කොච්චර කිව්වත් ඒකට ගිහිලා තමයි බලන්න ඕනේ. ඒ වගේ ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳව බුදු කෙනෙක් කොච්චර දේශනා කළත් වැඩක් වෙන්නේ නෑ. ඒ தත්ත්වයට පත්වන මිනිස්සු පේන්න ඉන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු ඒ දහම පින්නතුනි පිළිගන්නේ. ඒක බුදු කෙනෙක් දේශනා කරන දේ ප්‍රකටව ලෝකේ දකින්න නැත්නම් මිනිස්සු ඒක පිළිගන්නේ නැහැ පින්නතුනි. ඉතින් බුදුරජාන් වහන්සේ මතක් කළා ආනන්ද මතක තියාගන්න මගධයට හරියට දිවි ලෝකෙන් භාගයක් කඩාපාත්තලා වගේ. නමුත් මේ මගධ රාජ්‍යයට භාගතුන් වහන්සේ වැඩම කරපු වෙලාවේ රජවරු සිටුවරු බොහෝ දෙනෙක් පින්නතුනි බුදුහාඳුරු බලන්ට ආවා.
එලයි බුදුහාර ලස්සන බණක් කිව්වා. කියනවා මගධ රටවැසියනේ. ඇත්තට මේ මගධ රාජ්‍ය බොහොම ලස්සනයි. ලස්සන විතරයි මට පේන්නේ, පින් කරන බවක් නම් පේන්නේ නෑ කිව්වා. හොඳට පින් කරලා ඒ පින සම්මෙත් දුෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරන්න මේ වගේ ලස්සනට තියෙන තැන්වලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කිව්වා. අන්න එකක් මතක තියාගන්න. ඒ තමයි gedara වුණත් පන්සලක වුණත් බුදුන් වදින තැන බොහොම ලස්සනට පිළිවෙලකට පින්නතුනි තියෙන්න ඕනේ. පිරිසිදු බුදුන් හාමුදුරුවෝ ඉන්න තැන දූවිලි පොදක්වත් පින්නතුනි තියන්න හොඳ නෑ. මොකද අපරිසිදුව බුද්ධ වන්දනා කරලා මොනතරම් පින්නතුනි පින් දුන්නත් මතක තියාගන්න. පින් දුන්නත් කියන්නේ මොනතරම් දේවල් කළත් මතක තියාගන්න. ඒව දකින්න දෙවියන් සතුටු වෙන්නේ නෑ. බුද්ධෝපස්ථානයේ මනුස්ස ලෝකේ හොඳට කරනකොට අපි පින්නතුනි දෙවියන් හරි කැමතියි. ඒ වගේ මිනිස්සු පින්නතුනි දෙවියන් විසින් ආරක්ෂා කරනවා. පින්නතුන් දන්නවා මේ ලංකාවේ බුදුහාඳුරන්ගෙන් බණහලා කවුරුවක් අස්සෝවන් වුන්නේ එකම කෙනයි. සුමන සමන් දෙවියෝ. සුමන සමන් දෙවියෝ බුද්ධෝපස්ථානයට හරි කැමති කෙනෙක්. අපි බුද්ධෝපස්ථානය කරනකොටත් පින්නතුනි දෙවියන් හරි කැමති. ඒකනේ දේශනාවේ කියන්නේ මනුස්ස ලෝකෙ මිනිස්සු හොඳට පින් කරනකොට දෙවියෝ සතුටු වෙනවය. මනුස්ස ලෝකෙ මිනිස්සු පව් කරනකොට දෙවියෝ දුක් වෙනවයි. ඇයි? පින්නතුනි අසුර පිරිස වැඩි වෙනවනේ. පින් කරනකොට දෙවියෝ සතුටු වෙනවයි. දිවි ලෝකෙ දෙවියන් තව වැඩි වෙනවා කියලා. පව් කරනකොට දෙවියෝ දුක් වෙනවයි. අසුර පිරිස වැඩි වෙනවනේ. දෙවියන් පවා පින් අවසන් වෙනකොට ආපහු වෙන්නේ පින්නතුනි පින් කරගන්න මනුස්ස ලෝකෙට. පින්නතුන් අහලා තියෙනවා දෙවියන්ගේ පින අවසන් වෙනකොට පූර්ණ නිමිති 5ක් පහළ වෙනවා. මොකද්ද? දෙවියන්ගේ මල් මාලා පර වෙනවා කියනවනේ. දෙවියන්ගේ වස්ත්‍ර කෙලිට වෙනවනේ. දෙවියන්ගේ ශරීර වර්ණය අඩු වෙනවනේ. දෙවියන්ගේ ඒ තාක්කල් පාවිච්චි කරපු දිව්‍යාසනේ ඇලීම කියන එක දුරු කරගන්නව දෙවියන්ගේ දාඩි දාන්න පටන්. මේ පූර්ණ නිමිති 5 පහළ වෙනකොට දෙවියන් දන්නවා මගේ පින ඉවරයි කියලා. හැබැයි පින් තියෙන දෙවිවරු ඉන්නවනේ. පින් තියෙන දෙවිවරු පින අවසන් වෙන දෙවියන්ට කියනවා ඊතෝ බෝ සුගතින් ගච්ඡ, බය වෙන්න එපා යන්නේ සුගතියටයි. එහෙනම් දෙවියන් සුගතියක් කියන්නේ කොහෙටද? මේ මනුස්ස ලෝකෙට. තාමත් දෙවියන් කියන්නේ සුගතියක් කියලා මනුස්ස ලෝකෙට. ඇයි ඒ? මනුස්ස ලෝකෙ මිනිස්සු ළඟ තාමත් ශ්‍රද්ධාව තියෙනවා. දෙවෙනි පණිවිඩය දෙනවා සුගතින් ගන්තා සුලද්දලාභං ලබ. ඒක ලස්සන කියමනක්. ඒ කියන්නේ පින් අවසන් වෙන දෙවියන්ට පින් තියෙන දෙවරු කියනවා පින් අවසන් වුණාට බය වෙන්න එපාලු යන්නේ සුගතියටයි. සනසුවා. දෙවෙනි සනසීම කියනවා සුගතින් ගන්තා සුලද්දලාභං ලබ. මනුස්ස ලෝකෙට ගියාට කමක් නැහැ. ශ්‍රද්ධාව තියෙන මිනිස්සු විතරක් ඇසුරු කරන්න කියනවා. හරිම ලස්සන කතාවක් නේ පින්න. ඇයි? ශ්‍රද්ධාව නැති මිනිස්සෙක් පින්නතුනේ ඇසුරු කළොත් පිරිහෙන්න පුළුවන්. පිරිහෙන්න පුළුවන්. ඇයි? අසත්පුරුෂයගෙන් පටන් ගත්තොත් ඉවර වෙන්නේ අවිද්‍යාවෙන්මයි. අවිද්‍යාවෙන් පටන් ගත්තොත් ඉවර වෙන්නේ පින්නතුනේ අසත්පුරුෂයන්ගෙන්ම තමයි. ඒ සත්පුරුෂ ශාස්ත්‍රය තුල මතක තියාගන්න ශ්‍රද්ධාවත් පින්නතුනේ දිනු කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාන් වහන්සේ ටික දවසක් මේ දේශනාව කළ කියනවා රජවරුනි මතක තියාගන්න හොඳට පින් කරලා ඒ පින සම්මෙත් දුෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරන්න. ඇයි මේ වගේ ලස්සනට තියෙන තැන් වලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනමයි කිව්වා. ඒසා පින්නතුනි පින් කළ දෙවියන්ට පින් දුන්නා මතක තියාගන්න අනිත් එක තේරුම් ගන්න ඕනේ බුදුන් මදින්න නැති බුදුන්ට මලක් පහනක් පුදන්නේ නැති මෙලොවක් පිළිගන්නේ නැති පරලොවක් පිළිගන්නේ නැති අම්මට මදින්න නැති තාත්තට ගරු කරන්නේ නැති කිසි මිනිහෙක් මතක තියාගන්න පින්නතුනි ධර්මයෙන් රකින්නේ නැහැ. ඇයි යා ධර්මයට වටිනාකමක් දෙන්නේ නැහැ. ධර්මයට වටිනාකමක් දෙන්නේ නැත්නම් කොයි වෙලාවකවත් මතක තියාගන්න එයාට දුකක් කරදරයක් ආපු වෙලාවට එයා රකින්න දහමක් නැහැ. ඔයත් එහෙම නෙවෙයි. ඔයත් මේ ධර්මයට වටිනාකම දෙන්නේ. ඒ ධර්මයට වටිනාකම දෙනකොට ඔයත්තන්ට කරදර බාධක හිංසා පීඩා එනකොට පින්නතුනි ඔයත් ධර්මයට වටිනාකම දෙනකොට ඒ ධර්මයේ තුලින් ඔයත්තන්ව රකින්නවා. එතන තමයි බුදුහාඳුරු බණපදයේ කිව්වේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී. ඇයි ධර්මයේ හැසිරෙන කෙනා විතරයි පින්නතුනි දහමින් රකින්නේ. ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනා මතක තියාගන්න දහමින් රකින්නේ නැහැ. ටික දවසක් බුදුරජාණන් වහන්සේ දැන් ගමන් මඟ මතකයිනේ මේ ඉගෙන ගන්නේ පාන සූත්‍රය. ජේතනාරාමෙන් සරියුත් මහරහතන් වහන්සේ බලන්න අම්බලට්ටිකාවට. අම්බලට්ටිකාවෙන් නාදිකාගමට. නාදිකාගමෙන් මගධ රාජ්‍යයට.
මගධ රාජ්‍යයෙන් දැන් බුදුහාමුදුරු වඩිනවා චාපාල චෛත්‍යස්ථානයට. විශේෂ තැනක් චාපාල. අන්න එතන තමයි පින්නතොට මතකද බුදුහාමුදුරු ආනන්ද හාමුදුරන්ට කිව්වේ ආනන්ද සතර ඉද්ධිපාද වඩව බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කිව්වා. නමුත් පින්නතොට මතකයි ආනන්ද හාමුදුරන්ට බැරි වුණා ආරාධනාව කරන්නට. අපි හිතුවොත් මෙහෙම ආනන්ද හාමුදුරුව ආරාධනා කළා බුදුහාමුදුරන්ට කල්පයක් වැඩ ඉන්න කියලා. බුදුහාමුදුරුවෝ ආරාධනා බාරගත්තා. එහෙනම් මෙලහකටත් තාමත් පින්නතුනි බුදුහාමුදුරුවෝ මේ ලෝකේ වැඩ ඉන්නවද නැද්ද? නෑ. එහෙම ඉන්න බෑ පින්නතුනි. එතන කල්පය කියන්නේ මතක තියාගන්න එදාට තියෙන පරම ආයුෂයි 120. අන්න 120 නේ බුදුහාමුදුරන්ට බැරි වුණේ. සමහරව හිතනවා අපරාධේ ආනන්ද හාන්ට බැරි වුණේ බුදුහාන්ට ආරාධනා කරන්න එහෙම කළා නම් වෙලාවකටත් බුදුහාමුදුරු ඉන්නවනේ කියලා. පින්නතුනි බුදු කෙනෙකුටවත් එහෙම ඉන්න මෙච්චර කාලයක් අපේ බුදුහන්ට ඉන්න බෑ. ආනන්ද හාරෝ ආරාධනා කළත් නැතත් එක්ක බුදුහාමුදුරු අවුරුදු 80න් හරි මේ 90න් හරි 100න් හරි 120න් හරි මෙලහකටත් පින්නතුනි බුදුහාමුදුරු පින්වන් පාලි ඉවරයි. ඒ ආරාධනාව නැලබූ තැන තමයි පින්නතුට මතකද චාපාල චෛත්‍යස්ථානයේදී මගෙත් ඔයත් අංගෙත් මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරියා. ආන්න එතකොට තමයි පින්නතුනි මහ පොළොව කම්පා වුණේ. ආනන්ද හාමුදුරුව අහනවා බුදුහාමුදුරුවනේ ඇයි හදිසියේ මිහිතලයේ කම්පා වුණේ? බුදුහාමුදුරුව මතක් කළා ආනන්ද මහ පොළොවක් කම්පා වෙන්න හේතු 8ක් තියෙනවා. 1. ආනන්ද අපි ඉන්නේ වතුරක් උඩ. සෑහෙන දුරකට මේ මහ පොළොව හාරගෙන යනකොට මේ මහ පොළොව යට තියෙනවා ආනන්ද මහ මූදක්කා සමාන ජලකඳක්. ඒ ජලකඳ යම් දවසක හෙලවෙනවද ආනන්ද එදාට මේ මහ පොළොවත් හෙලවෙනවා. ඕක තමයි පළවෙනි භූමිකම්ප 1. 2. චිත්තමසී භාවයේ තියෙන ආනන්ද හිත හොඳට දියුණු කරපු ඇත්තන්ට හිත දියුණු කිරීම හේතු කොටගෙන මහ පොළොවක් කම්පා කරවන්න පුළුවන්. 3. මහබෝසත් උතුමෙක් යම් දවසක මව් කුසේ පිළිසඳ ගන්නවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. 4. ඒ මහබෝසත් උතුමා යම් දවසක මව් කුසින් මේ ලෝකෙට බිහි වෙනවාද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. 5. ඒ මහබෝසත් උතුමා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද ආනන්ද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. 6. ඒ බුදුරජාන් වහන්සේ යම් දවසක ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. 7. ඒ බුදුරජාන් වහන්සේ යම් දවසක ආයු සංස්කාර අතහරිනවද අන්න තැන ආයු සංස්කාර අතහරිනවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. 8. අන්තිමේක ඒ බුදුරජාන් වහන්සේ ආනන්ද අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පින්වන් පානවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. මේ කරුණුවට කිව්වහම මහ පොළොව කම්පා වෙන හේතුවට කිව්වහම ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා එහෙනම් දැන් මේ මහ පොළොව කම්පා වුණේ මගේ බුදුහාමුදුරුවෝ මටත් නොකියා ආය සංස්කාර අත්තරිය එහෙනම්. එතකොට තමයි ආනන්ද හාමුදුරුවෝ ඇඬුවේ. ඇයි බුදුහාමුදුරුවනේ ජේතනාරාමෙන් පිට වෙනකොට මට මේ ටික නොකිව්වේ? ඔබ වහන්සේ ඇයි මාව නොකිය මේ ගමනස් කරගෙන ආවේ? බුදුහාමුදුරනේ දැන් මම කාගේ සිවුරු හොදන්නද? කාගේ පාත්‍රය හොදන්නද? කාටද මම උණුපැන් හදන්නේ? මම කාටද උපස්ථාන කරන්නේ? ස්වාමීනි මේ ටික මතක් වෙනකොට මට හරි දුකයි. බුදුහාමුදුර මතක් කළා ආනන්ද එන ගමනේදී 16 පොලකදී මම එන ගමනේදී 16 පොලකදී ආනන්දට අනතුරු ඇඟෙව්වා මේ භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ අවසන් ගමනයි කියලා. නමුත් ඒ කිසිම තැනකදී ආනන්දට වැටහුනේ නෑ. ආනන්ද කොහොම හිටියත් මම මේ ගමන යනවා. ආනන්ද හොඳට මතක තියාගන්න නුඹේ උපස්ථානයේ හොඳකම නිසායි මට මෙච්චර කලක් හරි ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණේ. ආනන්ද නුඹ මතක තියාගන්න අඩන්න වැළපෙන්න කරුණු කාරණා නෙවෙයි. සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මම එන ගමන් මගේදී කීප දෙනකදී පැහැදිලි කළා. නමුත් ආනන්ද නුඹ ඒකට වැටහුන්නේ නැහැ නුඹට. එකක් මතක තියාගන්න ආනන්ද නුඹ බණ කියන කොටත් ලස්සනයි. ආනන්ද පිණ්ඩපාත වලට ලස්සනයි. ආනන්ද උපස්ථාන කරන ලස්සනයි. ඒ විතරක් නෙවෙයි ආනන්දගේ පරිනිර්වාණය ඊටත් වඩා ලස්සනයි කිව්වා. ඇයි? පින්නතුනි ආනන්ද මහරහතන් වහන්සේ පින්වන් පෑවේ කොහෙද? අහසේ. ආනන්ද හාමුදුරුව විතරයි අහසේ පින්වන් පෑවේ. ඒක ලස්සන පරිනිර්වාණයක්. කෙටියෙන් කියන්නම්. ආනන්ද මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ තාත්තගේ මල්ලිගේ පුතා. පිට කෙනෙක් නෙවෙයිනේ. බුදුහාමුදුරන්ගේ තාත් සොද්දෝදන මහරජුරුව එතුමාගේ මල්ලි අමිතෝදන ශාක්‍යගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ සහජාත වස්තුවක් බුදුන් උපන් දවසේ ඉපදුණු වස්තුවක්.
බුදුහාර ඉපදුණු දවසේමයි පින්නතුනේ ඉපදුනේ. සාමාන්‍යයෙන් අපි උපස්ථානයට ගන්න අපිට වැඩි වයසෙන් බාල කෙනෙක්නේ. නමුත් සංසාරිකව ප්‍රාර්ථනා වනුව ආනන්ද හඳුරු බුද්ධෝපස්ථායකයන් වහන්සේ බවට පත් වුණා. කෙසේ හෝ වේවා පින්නතුනේ අවුරුදු 120 දී ආනන්ද මහරහතන් වහන්සේ ජීවත් වුණේ රෝහිණී ගලින්දියාව නදියක් තියෙනවා. ඒ නදියේ දෙපැත්තේ ගම් දෙකක් තියෙනවා. ගම් දෙකේ මිනිස්සු ආනන්දහන්ට හරි ආදරෙයි. දවසක් එහා ගොඩ මිනිස්සුන්ට ගිහලා ආනන්දහන කෝ මිනිස්සුනේ මං අහවල් දවසේ පින්වන් පානවා කියලා. ඒ මිනිස්සු කෝ ඔබ වහන්සේ කොහෙවත් පින්වන් පාන්න එපා. අපේ ගමේ පින්වන් පාන්න. මොකද ඔබ වහන්සේ වැඩිපුර සැලකුවේ අපිනේ. මෙහා ගොඩ මිනිස්සුන්ට ගිහලා ආනන්දහන කිව්වා මං අහවල් දවසේ පින්වන් පානවා කියලා. ඒ මිනිස්සු කොහෙවත් පින්වන් පාන්නේ ඔබ වහන්සේ අපේ ගමේ පින්වන් පාන්න. මොකද ඔබ වහන්සේ වැඩිපුර පින්ඩ පා දුන්නේ අපිනේ. දැන් ගොඩ මිනිස්සු කියනවා එහෙ පින්වන් පාන්නලු මෙහා ගොඩ මිනිස්සු කියනවා මෙහෙ පින්වන් පාන්නලු. ආනන්ද මහරහතන් වහන්සේ දෙගොඩ මිනිස්සුන්ටම කිව්වා මිනිසුනේ කාටත් ඕනේ මගේ පරිනිර්වාණය බලන්නනේ. ඒ පැත්ත මිනිස්සු ඒ පැත්තෙන් ගංගියුරට එන්න මේ පැත්ත මිනිස්සු මේ පැත්තෙන් ගංගියුරට එන්න කිව්වා. පින්නතුනි කෝටි ගාණක් මිනිස්සු එදා ආවා ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය බලන්න. පින්වන් පාන කෙනෙක් නැහැ. චිතකයක් නැහැ. ආදහන මලුවක් නැහැ. එක පාරට ආනන්ද මහරහතන් වහන්සේ හරියටම රෝහිණී නදීතර ගඟ මැද අහස උඩ පලක් බැඳගෙන තේජෝ ධාතුවට සමවැදලා අදිෂ්ඨාන කළා. මං පිරිනිවන් පෑවට පස්සේ මගේ කඳෙන් උඩ කොටස ගැලවිලා රෝහිණී නදිය යහ කොට වැටෙන්න ඕනේ. කඳෙන් යට කොටස ගැලවිලා රෝහිණී නදිය මෙහා කොට වැටෙන්න ඕනේ. පින්වත්නි කෝටි ගාණක් මිනිස්සු බලන් ඉඳිද්දී ආනන්ද මහරහතන් වහන්සේගේ ශරීරය අහසෙන් පින්නතුනි දෙකට වෙන් වුණා. ශරීරේ උඩ කොටස ගැලවිලා නදිය යහ කොට වැටුණා. මිනිස්සු අතරට යට කොටස ගැලවිලා පින්නතුනි මෙහා කොට වැටුණා. ඒ ආනන්ද මහරහතන් වහන්සේගේ ශරීරය අහසේ දෙකට වෙන්ගෙනව දකිනකොට මිනිස්සු දීපු ලතෝනියට ඒ කියන්නේ කෑ ගහපු කෑ ගැහිල්ලට පුදුමයකෝ මිනිහෙගේ පපුව පැලුන්නේ නැති එක. පින්වත්නි හයියෙන් කෑ ගැහුවොත් මේ පපුව පැලෙනවා. නමුත් එදා ආනන්ද මහරහතන් වහන්සේ පින්වන් පාපු දවසේ මිනිස්සු කෑ ගහපු කෑ ගැහිල්ලට පුදුමයකෝ දෙයනේ මිනිහෙගේ පපුව පැලුන්නේ නැති එක. ආනන්ද මතක තියාගන්න නුඹ පරිනිර්වාණයටපත් වෙන්නේ අහසේ. මගේ පරිනිර්වාණයටත් වඩා ආනන්දගේ පරිනිර්වාණය බොහොම ලස්සනයි. එකක් මතක තියාගන්න. ආනන්ද මම යම් දවසක පින්වන් පානවද එදාට මේ දඹදිවෙන් අඩන්නේ භාගයයි. නමුත් ආනන්ද නොම යම් දවසක පින්වන් පානවද එදාට මේ මෙලොව සමස්ත දඹදිව අඩනවා. ඇයි? ආනන්දගේ පරිනිර්වාණය හරි ආශ්චර්යයිනේ. ඉතින් අන්තිමට ආනන්ද හඳුර අහනවා ඒක පැත්තකින් තියන්න බුදුහාඳුනේ ඔබ වහන්සේ පින්වන් පෑවට පස්සේ මං කොහොම දවසක් කටයුතු කරන්න ඕනේ? පින්නතුන්ට මතකනේ බුදුහාමුදුරුවෝ මතක් කළ ආනන්ද සක්විති රජෙක් ආදාහනය කරන විදියට කරන්න ඒ ඇති. බුදුහානේ සක්විති රජුව ආදාහනය කරන්නේ කොහොමද? ආනන්ද සක්විති රජෙක්ගේ ආදාහනය තමයි මේ ලෝකෙ ඉහෙලින්ම කරන ආදාහන පූජෝත්සවය. ආනන්දනකෝ බුදුහාමුදුරුවනේ සක්විති රජුව කවුද? ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ආදාහනය ඊට වැඩි ඉහෙලින් කරන්න ඕන කිව්වා. බුදුහාමුදුරුවෝ මතක් කළා එපා. ආනන්ද මතක තියාගන්න සක්විති රජුගේ ආදාහනයට වඩා ඉහළින් භාගතුන් වහන්සේගේ ආදාහනය ගත්තොත් මිනිස්සු බයිනවා. මොකක් කියලාද? භාගතුන් වහන්සේ ඉන්නකම්ම කතා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. නමුත් ගත් ආදාහන පූජෝත්සවය සක්විති රජුගේ ආදාහනටත් වඩා ඉහළින් එයාගේ ගත්තයි කිව්වා. මට බැන්නයි කියලා ආනන්ද මට පව් නැහැ. කටවරද්දගෙන මිනිස්සු පව් කරගන්නවනේ. සක්විති රජුගේ ආදාහනයට වඩා පහළින් භාගතුන් වහන්සේගේ ආදාහනය ගන්න එපා. එදාට මිනිස්සු කියයි සක්විති රජුව තරම්වත් බුදුහාමුදුරුවෝ වටින්නේ නෑ කියලා. මේ කතා දෙකම අහන්න තියන්න එපා. ආනන්ද කරන්න තියෙන එකම දෙයයි මා පිරිනිවන් පෑ පසු මගේ ශරීරය 500 වතාවක් කප්පුලුන් වලින් ඔතන්ට ඔතලා සඳුන් තෙල් භාජනයක තන්පත් කරලා සඳුන් දරසෑයක තන්පත් කරලා චිතකයට ගිනි තියන්ට ඒ තමයි මට කළ යුතු නියම ගෞරවය. ආනන්ද පින්වත්නි මේ සියලු දේ කියලා පින්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ එදා කුසිනානාර උපවත්තන සාලවනෝ ධානයේදී සදහටම පින්නතුනි දෙනෙත් පියාගන්ට පෙර ආතුව අදිෂ්ඨානයක් කළා. මොකද්ද? මිනිස්සුන්ට බුදු කෙනෙක් හැටියට මාව දකින්න ලැබුණේ අවුරුදු 45යි. ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් නොවේවා, තැන් තැන් වලට විසිරියේවා. ඒ අදිෂ්ඨානය කරලයි බුදුරජාණන් වහන්සේ සදහටම පින්නතුනි දෙනෙත් පියාගෙන නිවන් පුරයට භාගතුන් වහන්සේ වැඩම කළා.
උන්වහන්සේගේ දේහයට ගිනි දැල්ලුවා. නමුත් ධාතුන් වහන්සේලා බෙදන්න මැදිහත් වෙනකොට පින්නතුනේ රණ්ඩු වුණා නෙවෙයි. මැදිහත් උනේ කවුද? ද්‍රෝණ බ්‍රාහ්මණයා. පින්නතුන්ට මතකද? ද්‍රෝණ බ්‍රාහ්මණයා ද්‍රෝණ 8කට රජවරු 8 දෙනෙකුට ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. එයින් අර කෝලී වංශේ වැසියන්ට ලැබුණු ද්‍රාද්දෝනේ තමයි ඒ ඇත්තෝ අරගෙන ගිහිල්ලා ගංගානම් ගඟයිනේ චෛත්‍යයක් හදලා තැන්පත් කළා. පසු කාලීනව ගංගානම් ගං ඉවුර හේදලා ගියා. චෛත්‍ය පින්නතුනේ කැඩුනා. නමුත් අර ද්‍රාද්දෝනේ තැන්පත් කළ තිබුණු කරඬුවට කිසිම හානියක් වුණේ නැහැ. ඒ කරඬුව තමයි ගංගානම් ගඟේ පාවීගෙන ගිහිල්ලා ඒ කරඬුව ගියේ කොහෙටද? මහමූදට. මහමූදේ ඒ කරඬුව දිලිසී තියෙනකොට තමයි මේක දැක කවුද මහා කෙල කියන නාරජ්‍යරෝ දැකලා අරගෙන ගිහිල්ලා වන්දනා කළා. නමුත් දුදුගම රජු රුවන්වැලි මහසෑය හදලා රහතන් වහන්සේලාට කිව්වේ මොකද්ද? ස්වාමීනි මට දැන් ඕනේ ඔබ වහන්සේලාගේ උදව්. මොනවද අපෙන් ඕනේ? මට ඕනේ රුවන්වැලි සෑය තන්පත් කරන්න ධාතුන් වහන්සේලා. පින්නතුන්ට මතකද? රහතන් වහන්සේලා සීල දනාම සාකච්ඡා කරලා එකම එක රහතන් වහන්සේ නමක් තෝරගත්ත කවුද? සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මහා කෙල කියන නාරජ්‍යරුවන්ගෙන් අර ද්‍රාජදෝනිය ඉල්ලගෙන ඇවිල්ලා දුන්නේ කාටද? දුටුගැමුණු මහරජුරවන්ට. දුටුගැමුණු මහරජුරෝ තමයි රුවන්වැලි මහසෑයි අර ද්‍රාජදෝනිය පින්නතුනි තන්පත් කරනකොට අදිෂ්ඨාන කළේ මොකද්ද? අවුරුදු 5000ක් කල් මේ සම්බුදු සසුන පවතිනවා ඒකාන්තයි. ඒ තාක්කල් මේ රුවන්වැලි මහසෑයත් පවතිවා කියලා අදිෂ්ඨාන පූර්වකව රුවන්වැලි මහසෑයි අර ද්‍රාජදෝනිය පින්නතුනි තන්පත් කළේ. අදටත් විරාජම බුදුරැස් වෙහිදෙමින් පවතින්නේ දුටුගැමුණු මහරජුරුවන් විසින් පින්නතුනි තන්පත් කළ දාසදෝණයයි. මේ තමයි මහා පරිනිබ්බාන සූත්‍රය. දීර්ඝ දේශනාවක්. නමුත් පැයකට සීමා කළා. දැන් මෙතකින් පින්නතුනි මේ දේශනාව හමාර කරනවා. හැමදෙනාගේම සිත් තුළ බුද්ධාලම්මන ප්‍රීතියම පින්නතුනි ඇති වුණා. පිරිනිවන් පෑ වෙන කවුරුවක්වත් නෙවෙයි ඔය ඇත්තොත් මමත් අපි හැමදෙනාම සරණ ගිය අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2569කට කලින් පින්නතුනේ මෙන්න මේ විදිහට තමයි නිවන් පුරයට භාගතුන් වහන්සේ වැඩම කළේ. නමුත් ධර්මයේ ජීවමානයි. ඒ ධර්මයේ පිළිපදින්න භාගතුන් වහන්සේ ජීවත් වෙනවා. ධර්මයේ පිළිපදින්න නැති වෙනකොට මතක තියාගන්න භාගතුන් වහන්සේ ජීවත් වෙන්නේ නැහැ. බුදුහාඳුර අපේක්ෂා කළේ මහණෙනි ධර්මයේ පිළිපැද්දොත් ධර්මයේ තිබුණොත් මමත් මේ ලෝකෙ ඉන්නවා. ධර්මයේ නැත්නම් මම මේ ලෝකේ නැහැ. මේ ඔක්කොම ධාතුන් වහන්සේලා තියෙන්නේ පින්නතුනි ධර්මයේ තියෙනකන් විතරයි. අපිට එක බණපදයක් හරි මතක නැති කාලයක් එනකොට පටන් ගන්නවා ධාතු පරිනිර්වාණය. එක මිනිහෙකුට හරි එක බුදු ගුණයක් මතක තියෙනවා නම් යම් දවසක එදාට ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එක මිනිහෙකුටවත් යම් දවසක එක බුදු ගුණයක් එක බණපදයක් මතක නැති කාලයක් එනව නේද? ආන් එදාට පටන් ගන්නව මොකද්ද? ධාතු පරිනිර්වාණය. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනකොට ඉන්දියාවේ බුද්ධ ගයාවේදී මතක තියාගන්න ධාතු පරිනිර්වාණයත් එක්කම බුදුහාඳුරන්ගේ නාමයෙන් තියෙන රත්තරන් පිළිම, රිදී පිළිම, මුතු පිළිම, මණික් පිළිම ඒ සියල්ලත් එදාට අතුරුදහන් වෙනවා. මේ බුද්ධ ප්‍රතිමා ඔක්කොම තියෙන්නේ මතක තියාගන්න ධාතුන් වහන්සේලා තියෙනකන් විතරයි. දේශනාවේ කියනවනේ ධාතු පිරිනිවෙන කල්හි බුද්ධ ප්‍රතිමාද අතුරුදහන් වන්නාහ. මේ දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් හැමදෙනාටම ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් දොරටුවක් බවට පත් වේවායි. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළේ නිශ්ශංක දේවගේ මහත්මයා, ඉනෝකා පොතවිල මහත්මිය, විදේශගතව සිටින සචිනි නදීෂා දියණිය, රොහාන් පොතවිල, අනුෂා පොතවිල, දුලක්ෂී ආදිත්‍ය, එවාගේම නවීන් මේ පුතුණුවරු මේ දරුව සෑම දෙනාම එකතු මේ උතුම් පින්කම සිද්ධ කළේ අමරජීව පොතවිල, එවාගේම සෝමා පොතවිල ආදරණීය දෙමව්පියන්ටත් සසරගත සීකටයුතු සියලු ඥාතීන්ටත් මේ පින්කමට අද සම්බන්ධ වුණු මේ පින්වත් හැමදෙනාගේම නමින් මියගිය ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර නිවනින්ම නිවී සැනසෙත්වා. පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ දෙවියන්ටත් පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වන්දනා කරගන්න සෙත් ගාථාව දේශනා කළ හැමදෙනාටම ආශිර්වාද කරනවා. දායකත්වයෙන් කටයුතු කළ අපේ නිශ්ශංක දේවගේ මහත්මයා ඉනෝකා පුතුවිල මහත්මිය ඇතුළු ඒ පින්වත් දරුවන්ටත් පින්වත් හැමදෙනාටත් පින්නතුන්ගේ දරුවන්ටත් අපේ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදේ ලැබේවා. ද්‍රෝණයක් සරුවක්ක ධාතුන් තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදේ ලැබේවා. ඒ පිහිටෙන් පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු